උද්‍යානයක් ස්තුතියි ඔබ සෑම දෙනාටම. ටික දවසකට පස්සේ මාධ්‍යයෙන් ඔබලා හමුවන්නේ. අවශ්‍යතාවය හින්දාම ඔබලා මගෙන් ඉල්ලා හිටියා පවතින තත්ත්වය පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරන්න කියලා. මමත් හිතනවා ඒ උචිතයි කියලා. වසර 25කට වැඩි දැන් මම මේ වෘත්තිය පටන් අරගෙන ලංකාවේ සහ විදේශගතව මම වෘත්තියේ යෙදෙනවා. මේ වසර 25ම මට මතක කාලෙක තුන් පාරයි නීතිඥවරුන්ට පාරට බහින්න සිදු වුණේ ඔවුන්ගේ අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා විරෝධතාවයක් පෑමට ඒ වෘත්තියට මරපහාරයක් එල්ල වෙච්ච අවස්ථාවක්. මට මතකයි එකවරක් අවසානම වතාව තමයි ශ්‍රාණි බණ්ඩාරනායක මැතිණියගේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී අග්‍රවිනිශ්චයකාරවරියක්ව පුද්ගලයා නෙමෙයි තනතුරට නීතියට පිටින් කියලා අපි විශ්වාස කරපු ප්‍රහාරයක් එල්ල වෙච්ච වෙලාව. ඊට පෙර ලසන්ත වික්‍රමතුංග කියන මාධ්‍යවේදී නීතිඥයා ඔහුගේ ප්‍රකාශන අයිතියට පහරක් එල්ල වෙලා ඔහු ඝාතනය වෙච්ච අවස්ථාව. ඊට පෙර ඒ කාලේ මට මතකයි අපේ නීතිඥ මහත්තයෙක් ගෙදරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ වගේ වෘත්තීමය කරුණු නිසා නීතිඥයා කියන පණිවිඩකරුවාට වෙඩි තියන්න නැති කරන්න ගිය අවස්ථාවල නීතිඥයන් වෘත්තීය වශයෙන් යම්කිසි ක්‍රියාමාර්ග ගන්න. මට දැන් දැනගන්න ලැබුණා දැනටමත් නොයෙක් ක්‍රියාමාර්ග වලට එළඹිලා තියෙනවා. දැන් මම මේ අවස්ථාවේ පුරවැසියා ප්‍රකාශ කරන්නට කැමති නීතිඥවරයෙක් වෘත්තියට පැමිණෙනවත් සමගම අපි ව්‍යවස්ථාව මත දියුරලා පොරොන්දුවක් ගන්නවා. මේ නීතියේ ආධිපත්‍යය කියන මේ සංකල්පය නීතිය ආරක්ෂා කොට පුරවැසියා වෙනුවෙන් රාජ්‍යයේ තෙවැදෑරුම් බල ඔබලා දන්නවා ව්‍යවස්ථාදායක අයිතීන් විධායක අයිතීන් සහ අධිකරණ අයිතීන්. පුරවැසියාගේ මේ අධිකරණ අයිතීන් වෙනුවෙන් අපි අපේ වෘත්තිය කරන්න අපි පොරොන්දුවක් ගන්නවා. දැන් මේ පොරොන්දුවේ කොටසක් තමයි අපේ ආචාර ධර්ම පද්ධතිය. අපිට තියෙනවා වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය. මේකේ වැදගත්ම සිද්ධාන්තයක් තමයි මේ කරුණට එන්ට අවශ්‍යයි මේක තේරුම් ගන්න. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා කැබ් රෑන්ක් රූල් කියලා. කැබ් රෑන්ක් මේක ඊටාම යහුසුලෝම අපි සිංහල භාෂාවට පරිවර්තනය කරොත් කුලි රත ගාලක රීතිය. මේක ඔබලා බලයි මොකක්ද කියලා. මේ නීතිඥ වෘත්තියේ කැබ් රෑන්ක් රූල්. එහෙම නැත්නම් කුලි රත ගාලක වෙන රීතියට අනුව තමයි නීතිඥයන් සේවය කරන්නේ. කොහොමද? ඔබලා දන්නවා දැන් ඉංගලන්තයෙන් පටන් ගන්නේ මේ දුම්රියෙන් වැහැලා දුම්රිය ස්ථානයෙන් වැහැලා කැබ් රෑන්ක් කුලි රත ගාල් කරලා තියෙනවා පිළි. එතකොට මේ එළියට එන පළවෙනි පුද්ගලයා පළවෙනි කුලි රතේට කතා කරනවා. හලෝ මං මැන්චෙස්ටර් ඉඳන් ආයේ මට යන්න ඕනේ ලන්ඩන් නුවරට. එයාට යන්න බෑ කියන්න බෑ. එයා ඉස්සරහා නම් ඉන්නේ. එයා ඒ රයිඩ් එක. ඒ කුලිය එයා ගන්න ඕනේ. ඊළඟට එයා ගියාම ඊළඟට එක්කෙන ඉස්සරහට. ඔය කුලි රත ගාලේ රීත කැබ් රෑන්ක් රූල් එක තමයි නීතිඥ වෘත්තයේ අපේ රීතිවල තියෙන්නේ. අපිට සේවාදායකගේ සේවය කරන්න බෑ කියන්න බෑ. අපි ඉදිරියට සේවාදායකයෙක් ආපු වෙලාවේ ඔහුගේ නඩුව මොකක්ද? ඔහු කළුද සුදුද? ඔහු සුදු මහත්තයෙක්ද කළු මහත්තයෙක්ද? ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ඒවා අපිට අදාළ නැහැ. නීතිය ඉදිරියේහි කෙනෙක්ව නීතියේ සාක්ෂි මත වරදකරුවෙකු වෙනකන් අපිට ඒ පුද්ගලයාගේ හොඳ නරක හොරෙක්ද නැද්ද කියන එක බලන එක නීතිඥගේ කාර්යභාරයක් නෙමෙයි. මම පහුගිය ටිකේම මම දැක්කා සමාජ මාධ්‍යවල සහ නොයෙක් තැන්වල කතා වෙනවා මේ ලෝයර්ලා මුන් හොරුන් ආරක්ෂා කරනවා. එයා හොරෙක්ද නැද්ද කියන එක බලන්නේ අධිකරණය. නීතිඥයාගේ කාර්යභාරය තමයි නඩුව අධිකරණයට අරන් යන්න. තමන් ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඔහුගේ නිදහසට කරුණු කීම සහ ඔහුව ප්‍රොසිකියුට් කරනවා නම් රජයේ නීතිඥයෙක් විසින් නම් නඩුව ගෙන යනවා නම් මෙයා මේ වරද කරායි කියලා අධිකරණයට පෙන්නන්න. මේ දෙකම මෙන්න මේ තරාදියේ කියලා බැනලා අපේ තියෙනවා අපේ නීතිය වෘත්තියේ තියෙනවා සිවිල් නඩුවක් කොහොමද කියලා මනින්නේ, ක්‍රිමිනල් නඩුවක් අපරාධ නඩුවක් කොහොමද කියලා මනින්නේ කියලා බැලන්සර්ස් තියෙනවා. මේ තරාදියේ කියලා මල්ල අධිකරණය විසින් තීන්දුවක් ගන්නවා මේ පුද්ගලයා හොරෙක්ද නැද්ද මේක කරාද නැද්ද සිවිල් නඩුවක් නම් මේ වන්දිය ගෙවිය යුතුද නැද්ද කියලා ගන්න.
නීතිඥයෙක්ගේ කාර්යභාරය මෙයා හොරෙක්ද නැද්ද, මෙයාගේ නඩුව මම පෙනී සිටිනවද නැද්ද කියලා නීතිඥයෙක් කියන්න බෑ. එහෙම කිව්වොත් අර මම කියපු වෘත්තීය ආචාර ධර්ම කඩ කරනවා. ඒතර වෘත්තීය ආචාර ධර්ම කඩක දැන් මේකේ අනිත් පැත්ත තමයි මම දැක්ක පහුගිය දවස්වල සාකච්ඡා වෙනවා මේ නීතිඥයෝ මෙන්න මෙහෙම කරනවා. එහෙම කරනවා නම් වහාම පුළුවන් පැමිණිල්ලක් කරන්න. අපි අහවල් අපේ ආචාර ධර්මය කඩ කරා. අපිට සාමාන්‍ය පුරවැසියන්ට වඩා බලපවත්වන නීතියක් අපිට පවත්වනවා උබරිමා ෆයිල් කියලා. සාමාන්‍ය පුරවැසියන් කියන්නේ good faith නැත්නම් bona fide කියන තරාතිරමෙන් තමයි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ සත්භාවය ඉලලමනින්නේ. නීතිඥයෙක් වෙච්චවහම සහ තවත් වෘත්තීයන් තියෙනවා අපි හැසිරෙන්න ඕනේ උබරිමා ෆයිල්. ඒ කියන්නේ උත්තරීතරවම අපි ඉන්න ඕනේ ඊ타මත්ම ශුද්ධව අපේ ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම කඩ වෙනවා නම්, එහෙම අපේ අතින් වරදක් වෙනවා නම්, අපේ අතින් හොරකමක් වෙනවා නම් මරලා දාන එක නෙමෙයි උත්තරේ. නැත්තම් උසාවියෙන් එළියට එනකොට ගුටි ගහන එක නෙමෙයි උත්තරේ. දැන් මට ආරංචි ඊයේ පෙරේදා මේ අපේ සහෘද නීතිඥ මහත්තයෙක් ඔහුගේ ජීවිතය නැති කරලා තියෙනවා. ඔහු සමග ඔහුගේ භාර්යාවගේ ජීවිතය නැති කරලා තියෙනවා. මීට පෙර තවත් උසාවියෙන් එළියට නීතිඥ මහතුරුන්ට නඩුවක පෙනී සිටියා කියලා කට්ටිය එකතුලා කුටි පැඩ ගහලා තියෙනවා. ඉතින් මේ අපි ඉංග්‍රීසියෙන් කියනවා killing the messenger කියලා. පණිවිඩකාරයට ගහන වැඩක් නෑ. පණිවිඩේ අරගෙන ඉන්නේ පණිවිඩය තමයි නීතිය. නීතිය ආද මේක මේ හැසිරීම අපේ සමාජයක් හැටියට අපි හිතා බැලිය යුතුයි. අපි නැවත වනචාර යුගයකට යන්නේ කියලා. මොකද නීතිඥයෙක් කරන්නේ රස්සාවක්. මම නැවත කියනවා නීතිඥයෙක් අතින් වරදක් වෙනවා නම් ඒකට ඉතාම ලේසි. ලියුමක් යවන්න අහවල් නීතිඥයා මම ක්‍රිස්මා වර්ණචූරිය නම් ක්‍රිස්මා වර්ණචූරිය මෙන්න මේ මොහොර වැඩක් කරා. අපිට වහාම අපිට ඉන්ක්වයරි තියලා අපි ඔප්පුනෝතින් ශේෂ්ඨාධිකරණ ඉදිරියේ වරද හැටියට අපේ මේ වෘත්තිය නැති වෙන බල ඔබලා දන්නවා මාධ්‍ය පහුගිය කාලේ වාර්තා වුණා වෘත්තිය නැති වෙච්ච නීතිඥ මහතුරුන් ඕන්ලට මොකද වෙන්නේ කියලා. අපිව ඊටාම ඉහළ තලයක අපිව මේ බැඳලා තියෙන්නේ මේ ආචාර ධර්ම පද්ධතියේ. ඉතින් වරදක් වෙනවා නම් කියන්න. නමුත් වරදට උත්තරේ Taman නීතිය අතට අරගෙන උංග මරලා දාන්න ඕ කුටි පැට දෙන එක නෙමෙයි. මේක තමයි සමාජයට මට දෙන්න ඕන පණින්නේ අවස්ථාව. අපි මේ කරන්නේ අපේ නීතියේ ආධිපත්‍ය, නීතියේ ගරුගාම්භීරතාවය නැහැ කියලා කියනවා. මතක තියාගන්න මේ රටේ සමහර වෙලාවට ව්‍යවස්ථාදායක විධායකයන් පිස්සු කළපු වෙලාවල් වල ගරු අධිකරණයෙන් තමයි මේ රටේ පුරවැසියාගේ අයිතීන් ආරක්ෂා කරලා දුන්නේ. නොඑක් අවස්ථා තියෙනවා එසේ කරපු. ඒ ගරු අධිකරණයේ ගැඹීරත්වයට පොඩි හෝ කෙලසක් ඇටැක් එකක් පහරක් දෙනවා නම් නීතිඥවරු එදා වගේම අදත් අපේ දැන් කොණ්ඩේ පොඩක් සුදු වුණාට ඒ කාලේ වගේම නැවතත් පාරට බහැලා මේ රටේ පුරවැසියාගේ අධිකරණ බලය ආරක්ෂා කරන්නට අපි නැවත මැලි වෙන්නේ නැහැ. මේක අපි හොඳට දල්වන්න ඕන රෙඩ් ලයිට් එකක් දැන් මේ රතු එළියක් පත්තු වෙලා තියෙන්නේ. මෙහෙම නීති අතට ගන්න දුන්නොත් එහෙම මම ගන්න නීතිපතිතුමාගෙන් ඉල්ලනවා. නීතිඥ සංගමයෙන් ඉල්ලනවා. අධිකරණ ඇමති ඔහුත් නීතිඥවරයෙක් හර්ෂණ මගේ මිත්‍රයා හර්ෂණ නානායකර මහත්තයා. එයාගෙනුත් මම ඉල්ලනවා. මේක වහාම සොයා බලන්න. මේකට අපි වහාම එකතු වෙලා ක්‍රියාමාර්ග ගත යුතුයි. අධිකාරී ජනාධිපතිතුමා මගේ පරණ ආරගලසගේ මේ මගේ මේ කන්දරුවට වර්ග ඇවිල්ලා තියෙනවා. ඔහු ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා මම ඔහුගෙනුත් ඉල්ලනවා. අපි මේක ගැන හොයා බලලා වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ ගහන්නේ නීතිඥවරයෙක්ට නෙමෙයි. එහෙම නැත්නම් දෙන්නෙක්ට නෙමෙයි. මේ ඝාතනය කරන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි. මේ ගහන්නේ නීති ආධිපත්‍යයට. මේ රටේ පුරවැසියාගේ අයිතියට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්නට අපි ඔක්කොම සෑදී පැහැදී සිටිමු. පුරවැසි ඔබගෙන් මං ඉල්ලන්නේ නැවත වරක් අපිත් එක්ක අත්වල බැඳ ගන්න අපි නීතියේ ආධිපත්‍ය නැවත මේ රටේ ස්ථාවර කරමු.